ආයුබෝවන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද 9 වසර සිංහල පාඩමකින් තමයි මම ඔයාලා ළඟට එන්නේ. මොකක්ද අපේ පළවෙනි පාඩම පුතේ? ශ්‍රී පාදය වැන්ද වූ හැටි. මොකක්ද? ශ්‍රී පාදය වැන්ද වූ හැටි. එතකොට මේක අරගෙන තියෙන්නේ මගදිගට ජනකතා කියන ග්‍රන්ථයේ. ඔයගොල්ලන්ට මට මතක හැටියට 6 වසරේදී හෝ 7 වසරේදී මේ මගදිගට ජනකතා කියන ග්‍රන්ථයේ එන කතාවක් මුණ ගැහුණා. ඒ කාලේ ඔයාලා ඒක රස විඳින්න ඇති. ඉතින් ඒ මගදිගට ජනකතා කියන ග්‍රන්ථයේ එන තවත් එක කතාවක් තමයි ශ්‍රී පාදය වැන්ද වූ හැටි. මොකද මේකේ තියෙන්නේ? මේක ඇවිල්ලා ජනශ්‍රුතියෙන් උපුටාගත්තු කතාවක්. ඒ කියන්නේ ජන කතාවක්. මොකද්ද පුතේ ජනශ්‍රුතිය කියලා කියන්නේ? අපි මේ කතාව ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද ජනශ්‍රුතිය කියලා කියන්නේ. ජනශ්‍රුතිය කියලා කියන්නේ මේ වගේ වර්තමානයේ වගේ මාධ්‍යයන් නැති කාලයක, ඒ කියන්නේ sannivedana මාධ්‍යයන් දුර්ලභ කාලයක තිබුණේ නැති කාලෙක මිනිස්සු තමන්ගේ අදහස් එකිනෙකා හා සම්බන්ධ කරගත්ත sannivedanaya කරගත්ත මාධ්‍යයකට අපි කියනවා ජනශ්‍රුතිය කියලා. ඒ කියන්නේ කටකතා වලින් අහලා රස විඳීමෙන් තමයි ඒගොල්ලෝ මේ හැම දෙයක්ම දැනගත්තේ. ඒතකොට මේ ජනශ්‍රුතිය තියෙනවා, ජන කතා තියෙනවා, ජන කවි තියෙනවා නේද? ජන කතා තියෙනවා, ජන කවි තියෙනවා. මොකද සාහිත්‍ය වශයෙන් ඉතාමත්ම පෝෂණය වෙච්ච දෙයක් මේක. ඒ කියන්නේ අද තරම් දියුණු නැති වුණාට මේ ජනශ්‍රුතිය කියලා කියන්නේ සිංහල සාහිත්‍ය පෝෂණය කළ එක්තරා කොටසක්. ඒ අවස්ථාවක්. එතකොට ඕගොල්ලෝ ජන කවිය නම් හොඳටම දන්නවා නේද? මිනිස්සු Tamanගේ විවිධ වෘත්තීන් හා බැඳිලා ඉන්නකොට ඒ විවිධ වෘත්තීන් වල නියැලෙනකොට ඒ වෙහෙස මහන්සිය විඩාව දුරු කරගන්න කිව්වේ මොනවාද? ජන කවි. මොනවාද ජන කවි? පැලේ පැදුර අරගෙන හේනට යනවා, එලා පැදුර මැස්සේ හිනිදියනවා, රටා වියපු අත් දෙක මට සිහි වෙනවා, හිතේ දුකට එතකොට කවි කියනවා. මේ වගේ විවිධ ජන කවි තියෙනවා. ගෝයන් කවි, පැල් කවි, නෙළුම් කවි, පාරු කවි, කරත්ත කවි, පතල් කවි නේද? විවිධ වූ ජන කවි තියෙනවා. ඒ වගේම තමයි ජන කතාවත්. ජන කතා කියන්නේ ජන කතන්දර. කටවහරින් ආපු ජන කතන්දර. දැන් එක එක චරිත අලලා තමයි මේ ජන කතන්දර ලියුනේ. ගමරාලගේ චරිතය, නාරියාගේ චරිතය අපිට ඉතාමත්ම සමීප චරිත නේද? ඒව තමයි ජන කතා කියලා කියන්නේ. එතකොට ඒ ජන කතා වගේම පුතේ මේ තවත් ජන කතා වර්ගයක් තියෙනවා ඉතිහාසයෙන්. එහෙම නැත්නම් බෞද්ධ සාහිත්‍යයෙන්, බෞද්ධ පොතපතෙන් ගත්තු අත්දැකීම් අලලා ලියවිච්ච කතාවන් තියෙනවා සමහර ජන කතා. දැන් උදාහරණයක් හැටියට 550 ජාතක පොතෙන් එන ලස්සන බෞද්ධ කතා වස්තුන් අරගෙන ඒව Tamanගේ විදිහට නිර්මාණය කරගෙන ජන කතා හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී පාදය වැන්ද වූ හැටි කියලා තියෙන්නේ අපේ ඓතිහාසික ස්ථානයක් අරගෙන ඒවා පදනම් කරගෙන ඒ පරිසරය උකහාගෙන ඒ අනුව මේ ජන කතා ලියලා තියෙන්නේ. දැන් මේ ශ්‍රී පාදය වැන්ද වූ හැටි කියන ජන කතාවේ තියෙන්නේ මව් සෙනෙහසක් ගැන. කොහොමද Tamanගේ මවට සැලකුවේ? දැන් අපේ ජන සාහිත්‍යය ගත්තාම, පැරණි පොතපත ගත්තාම මේ ජන සාහිත්‍යයේ තියෙනවා අම්මා ගැන ගොඩක් දේවල්. මව් සෙනෙහස ගැන ගොඩක් දේවල් තියෙනවා නේද? ඔයාලට මතක ඇති. බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට. ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට, මැනලද පුතේ කිරි දුන්නේ මන්නුඹට. මම උඹට කිරි දීලා තියෙන්නේ මැනලා නෙමෙයි. ඒ වුණාට මම බඩගිනි වෙලා ගෙදරට ගියාම, පුතාගේ ගෙදරට ගියාම එයා මට මැනලා තමයි වී ටිකක් දුන්නේ. බොහොම සංවේදී කතාවක් නේද? එතකොට වෙස්සන්තර ජාතකයේ තියෙනවා ලපසේ සඳ විලසේ දවසක් වෙන්නූ එම්මා. අපි අර හඳේ ලපේ වගේ වෙන්ුනේ නෑ අම්මයි පුතයි, අම්මයි දරුවෝයි. ඒ වගේ මව් සෙනෙහස ගැන, දාරක ස්නේහය ගැන හරියට මේකේ ජන කතාවල, ජන කවිවල ලියවිලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී පාදය වැන්ද වූ හැටි කියන ජන කතාවේ තියෙන්නේ තන්නේ මව් සෙනෙහස ගැන. මොකක්ද මේකේ තියෙන්නේ? මේකේ තියෙන්නේ එක්තරා අම්මා කෙනෙකුට, මව් කෙනෙකුට වමනා වෙනවා ශ්‍රී පාදය වඳින්න. ඕගොල්ලෝ දන්නව නේද ශ්‍රී පාදය කියන්නේ මොකක්ද කියලා? බුදුන් වහන්සේගේ සිරිපා පතුල තියෙන්නේ ශ්‍රී පාද කන්දේ. ශ්‍රී පා පතුල තියෙන්නේ ශ්‍රී පාද කන්දේ. සමනල අඩවිය, සමනල කන්දේ. ඉතින් මේක හරිම දුෂ්කර මාර්ගකින් තමයි මේ තැනට යන්න ඕනේ. ඒතකොට බොහොම
එක එක කියමන් තියෙනවා. කොච්චර අමාරුණත් කොච්චර වයසට ගියත් කොච්චර මහලු වුණත් මේ ශ්‍රීපාදය වඳින්න ඊට ප්‍රස්තාව හම්බ වෙනවා කියලා කියමනකුත් තියෙනවා. මොකද සුමන සමන් දෙවියන් තමයි ශ්‍රීපාද කන්දේට අධිපති දෙවියන් වෙන්නේ. එතකොට සුමන සමන් දිව්‍ය රාජයන් හැම කෙනෙකුටම අවශ්‍යතාවය තියෙන හැම කෙනෙකුටම ශ්‍රීපාද ස්ථානයේ වඳින්න ඉඩ සලස්වනවා කියලා කියමනක් තියෙනවා පැරණි අතරේ. ඒ කොහොම වුණත් මේක දුෂ්කර ගමනක් නේ. ඉතින් ඒ නිසා මේ අම්මට උවමනා වුණාම ශ්‍රීපාදය වඳින්න කොහොමද එයාගේ දරුවෝ, ඒ මවගේ දරුවෝ කොහොමද ඇයට ශ්‍රීපාදය වඳින්න සැලැස්සුවේ? ඒක කොහොමද උපායශීලීව හරි කළේ? ඒ අම්මගේ හිත සැනසුනේ කොහොමද කියන කතා වස්තුව තමයි මේ ශ්‍රීපාදය වැඳ වූ හැටි කියන කතාවෙන් තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් කියවලා බලමු මොකක්ද මේ කතා වස්තුවේ තියෙන්නේ කියලා. අපි බලමු පුතේ. මල්ලැහැව ගමට දකුණු දෙසින් පිහිටියේ කොටගම නැමැති ගමයි. මේ ගමේ නම තමයි කොටගම. එයද ඉතා පුරාණ කාලයේ සිට වැදගත් පරම්පරාවන්ට වාසභූමි වූ සරුසාර ගමකි. එක සරුසාර ගමක්. මොනවාටද සරුසාර වෙන්නේ? වැදගත් පරම්පරාවන්ට පරම්පරාවට වාසභූමි වූ. මොකද්ද පුතේ වාසභූමිය කියන්නේ? මොකද්ද වාසභූමිය කියලා කියන්නේ? වාසභූමිය කියන්නේ වාසයට සුදුසු භූමිය නේද? හුඟක් සුදුසු භූමියක් පදිංචි වෙන්න ජීවත් වෙන්න සුදුසු භූමියකට අපි කියනවා වාස භූමි කියලා. ඒතකොට වාස භූමියකට හොඳ සරුසාර ගමක්. කොස් දෙල් පොල් ආර්ථික පළදාවෙන් භවභෝග වලින් කෙත්වතු වලින් පිරුණු සස්ත්‍රීක ගම්මානයක් තමයි මේ කොටගම කියලා කියන්නේ. මේ ගම් දෙකට මැදින් ගල්ඔය ගලා බසි. දෙහිගල කඳුවැටියේ මැද භාගයේ උල්පත් වලින් පටන් ගන්නා මේ ගල්ඔය හරස් කර සේනානායක සමුද්‍රය නැමැති අති විශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදීය. ඒ කියන්නේ සේනානායක සමුද්‍රය කියන මහා වැව බැඳේ මෙන්න මේ මෑත කාලයේ කියන වර්තමානයේදී. ගල්ඔයේ උත්පත්ති ප්‍රදේශය අසලින් මේ ගංගාව වැද ගන්නා ශාඛා ඔයවල් වල ජලයෙන් පෝෂිත කොටගම වෙල්යා ඉතා විශාලය. අපි දන්නවා ගමක් කිව්වහම මොනවාද අපිට ඔළුවට එන්නේ? කඳු මුදුන්, ගිරිසිකර, වෙල් යායවල් නේද? ඒකනේ කියන්නේ වැවයි දාගබයි ගමයි පන්සලයි. අපේ සිංහල සංස්කෘතිය ගැන කතා කරනකොට එකපාරටම අපිට ඔළුවට එන්නේ මොකද්ද? වැවයි දාගබයි ගමයි පන්සලයි. ඉතින් මේ කොටගමත් අන්න ඒ වගේ ඒ කියමනට ඉතාමත්ම ගැලපෙන ගම්මානයක් වුණා. කොටගම වෙල්යා ඉතා විශාලය. එමෙන්ම ඉතා සාරවත්ය. වෙල්ලස්සේ පිහිටි ගම් වලින් මධ්‍යස්ථ දේශගුණයෙන්, මධ්‍යස්ථ කියන්නේ මැදි, හැමතින්ම ශීතල බවත් උෂ්ණ බවත් තියෙන මධ්‍යස්ථ බවක් තියෙන දර්ශනීයත්වයෙන්ද ප්‍රධානත්වයේ දෙතොත් නිරායාසයෙන් මේ කොටගමට ලැබෙනවා ඇත. නිරායාසයෙන් මායාසයෙන් තොරව. මොකක්ද කියන්නේ? නිරායාසයෙන් කියන්නේ මොකක්ද? ආයාසයෙන් තොරව, මහන්සියක් නැතුවම අපිට කියන්න පුළුවන් මොකක්ද? කොටගම තමයි ඊ타ත්ම දර්ශනීය හා පෝෂණීය ගම්මානය වෙන්නේ. පෙර සිංහල රජුන් දවසේ අපි දන්නවා අපේ රටේ ඉස්සර හිටියේ කවුද? අපේ රට පාලනය කළේ රජවරු. පෙර සිංහල රජුන් දවසේ වරහන් ඇතුළේ තියෙනවා මොකක්ද? අහවල් රජුගේ කාලයේ ස්ථිරව කිව නොහැකිය. මේක ප්‍රබන්ධ කතාවක්. මේක සත්‍ය කතාවක් නෙමෙයි. මේක සිදුවීම් Tamanගේ මනසේ වැදුණු මනස්කල්පිත තොරතුරකට අනුව ලියවිච්ච ප්‍රබන්ධ කතාවක්. ඒ හින්දා මේ කතුවරයට කියන්න බෑ. මොකක්ද? අහවල් රජුගේ කාලෙමයි මේක සිද්ධ වුණේ කියලා කියන්න බෑ. ඒක නිසා තමයි වරහන් ඇතුළේ දාලා තියෙන්නේ මොකක්ද? අහවල් රජුගේ කාලයේ ස්ථිරව කිව නොහැකිය. මේ ගමෙහි ඉතා ධනවත් වූද වංශවත් වූද රදල පවුලක් විය. වැදගත් පවුලක් හිටියා. බොහොම ධනවත් වංශවත්, වංශයෙන් උසස්, කුලයෙන් උසස්, ධනයෙන් සපිරුණු පවුලක් හිටියා. ධනවත්කම අනුව කොටගම සිටානෝ යන නම මේ රදලවරයාට ව්‍යවහාර විය. මේ රදලවරයාට කිව්වේ මොකක් කියලාද? කොටගම සිටානෝ කියලා. අපි දන්නවා අපේ බෞද්ධ පොතපතේ සිටානෝ කිව්වම අපිට මතක් වෙන්නේ කවුද?
80 කෙලක් ධන සම්පත්තියින් තියෙන සිටානන්. ධනයෙන් පිරුණු මහේශාක්‍ය පුද්ගලයන්. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ කොටගම සිටානෝ. එයාට කිව්වේ මේ රදලවරයාට මේ ධනපතියට කිව්වේ කොහොමද? කොටගම සිටානෝ කියලා. ඒ සිටානන්ට හා සිටු දේවියටත් සිටියේ එකම දියණියකි. වැඩි වියටපත් දියණිය ඊතා ගුණවත් නැනවත් රූප සෝබනියක් වූවාය. ගුණවත් ගුණයෙන් පිරිපුන් ගුණය තියෙනවා. හොඳ සිරිත් විරිත් දන්න ගුණවත් නැනවත් කියන්නේ ඥානය. ගුණයක් තියෙනවා ඥානයක් තියෙනවා රූපයක් තියෙන හොඳ දියණියක් හිටියා. සුදුසු කලෙහි ඇය සුදුසු කුල පුත්‍රයෙකුට විවාහ කර දුන්නෙන් ඒ යුවල මව්පියන් සමග ඒ සිටු මැදුර හිම වාසය කළෝය. ඒ දුව පසු කාලයක විවාහ කරලා දුන්නා. ඊට පස්සේ අර වැඩිමල් දෙමහල්ලොත් එක්ක තමන්ගේ මව්පියන් සමග ඒ සිටු ගෙදරම වාසය කළා. වාසය කළා කියන්නේ පදිංචිව සිටියා. කල්යාමෙන් පසු මහලු මව්පිය දෙදෙන කාලක්‍රියා කළෙන්. මොකක්ද කාලක්‍රියා කරනවා කියන්නේ? කාලක්‍රියා කාලය අවසන් වුණා. මොකක් වුණාද? මරණයටපත් වුණා. කාලක්‍රියා කළා කියන්නේ මොකක්ද? මරණයටපත් වුණා. කාලක්‍රියා කළෙන් ඔවුන්ට ඇති මුළු ධන සම්පත්තිය හිම පාලනය ඔවුන් වෙත පැවරිනේ. අර වයසක සිටානොත් ඒ සිටු දේවියන් මිය ගියාට පස්සේ ඒ සියලු ධනය හම්බ වුණේ කාටද? ඒ සියලු ධනය හම්බ වුණේ කාටද? මේ තරුණ යුවලට. ඊට සමගි සම්පන්න ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ උන්ට පුතුන් 3 දෙනෙකු ලැබිනේ. මෙන්න මේගොල්ලන්ට හම්බ වුණා පුතු 3 දෙනෙක්. වැඩිමහල් පුතා 18 වියටපත් කලෙහි ඒ පියාද ජීවතුන් කෙරෙන් තුරන් විය. අනේ ඉතින් මේ දරුවෝ ටිකක් ලොකු වෙනකොට වියපත් වෙනකොට මොකද උනේ? තරුණ බවට එනකොට මොකද වෙන්නේ? අර පියත් මිය ගියා. සිටු කුමරිය අධෛර්ය නොවි කියන්නේ ධෛර්යවන්තව වැඩ කළා. කම්මැලි වුණේ නැහැ, පසුබෑවේ නැහැ. සිය විශාල ධනස්කන්ධය සැප සම්පත්තික නැති වී යා නොදී, ඒක නැති වෙන්න නොදී ආරක්ෂා කරමින් පුතුන් 3 දෙනා හදා වඩා ගත්තාය. මේ සිටු කුමරිය මොකද කළේ? තමන්ගේ සිටුවරයා තමන්ගේ සැමියා මිය ගියා කියලා අධෛර්යමත් උනේ නැහැ. උත්සාහවන්තව කටයුතු කරමින් තමන්ගේ ධනයත් හොඳින් පිරිමසාගෙන ආරක්ෂා කරගෙන රැකබලාගෙන තමන්ගේ දරුවොත් හදා වඩා ගන්න පෙළඹුණා. ඉතින් මේ කතාවේ අපිට ඊළඟට කියන්න වෙන්නේ මේ සිටු කුමරිය මේ මහලු මව ගැන. දැන් මෙයා ටික වියපත් වෙනවා, වයසට යනවා නේද? ඒ වයසට ගියාම තමයි අර අපි පස්සේ කතා කරන ආශාව එන්නේ, ශ්‍රීපාදේ වදින ආශාව එන්නේ. එතකොට මේ පුතු 3 දෙනා කොහොමද ඇයගේ ආශාව පිරිමැහුවේ, ඇයගේ ආශාව ඉෂ්ට කළේ කියන කතන්දරේ තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් පුතේ ශ්‍රීපාදේ වැඳ වූ හැටි කතාවේ ඉතුරු ටික අපි පස්සේ කතා කරමු. ඕගොල්ලෝ මතක තියාගන්න මේක මොකක්ද? මේක මගදිගට ජනකතා කියන පොතෙන් ගත්ත ප්‍රබන්ධ කතාවක්. මේක ජන සාහිත්‍යයේන ප්‍රබන්ධ කතාවක්. ජන සාහිත්‍යයේ තියෙන ප්‍රස්තා පිරුළු උපමාවන් රූපක එකට මැදි වෙලා සාහිත්‍ය පෝෂණය කළ මුල් වකවානුවේදී සාහිත්‍ය පෝෂණය කළ ජනකතාවක් තමයි මේ මගදිගට ජනකතා. මේ මගදිගට ජනකතා කියන පොත අරගෙන තියෙන්නේ මනස්කල්පිත ප්‍රබන්ධයක් හැටියට. මොකක්ද මනස්කල්පිත? ඒ කියන්නේ කතුවරයාගේ මනසේ මැවුණු කල්පිතයක්, කතා වස්තුවක්. ඒක තමයි ඔහු භාෂාව උපයෝගී කරගෙන, විවිධ අලංකාර රසවත් යෙදුම් උපයෝගී කරගෙන, චරිත නිර්මාණය කරගෙන මේ ඕගොල්ලන්ට ශ්‍රීපාදේ වැඳ වූ හැටි කියලා කතාවෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙමනම් පුතේ ඒක ගොඩක් අමාරු වචන, දුෂ්කර වචන නැහැ. මොකද ඕගොල්ලෝ දැන් 9 වසරේ. ඒ නිසා මේ වගේ සරල භාෂාවක නිර්මාණයක මේ කතාවේ තියෙන්නේ කොහොම මේ ස්වල්ප අල්ප වචන සමපයක් තමයි තියෙන්නේ. අමාරු වචන, දුෂ්කර වචන. ඒ අතරේ වාස භූමි, නිරායාසයෙන්, කාලක්‍රියා වගේ වචන ඔයගොල්ලෝ තව ටිකක් හදාරන්න ඉගෙන ගන්න. එහෙමනම් පුතේ මේ පාඩමේ ඉතුරු ටික, අවසන් ටික අපි ඊළඟ දවසේ කරනකම් අපි අදට සමුගනිමු. ඔයාලා ඔක්කොටම ආයුබෝවන්.